යෝවාදේ තං පාවේ රෝමානු ජේසු සක්කේ මුනි භාග වාකාත කිච්චෝ පාරගතෝ බාලේ විරිය සමංගී තං සුගතං සාරේ නත්තේ මුපේමි රාග විරාගමා නිජමා සෝකං ධම්මම සංකාතේ මප්පාටිකෝලං මදුරෙ මිමං පාගුණං සුවිභක්තං ධම්මමිමං සාරේ නත්තේ මුපේමි යත්තච දින්නේ මහප්පාලේ මාහෝ චතුසුසුචීසු පුරිස යෝගේසු අට්ටච පුග්ගලේ ධම්මදාසාතේ සංගමිමං සාරේ නත්තේ මුපේමි තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විප්පමුත්තස්සේ නත්ති සෝකෝ කුතෝ භයං තණ්හාව නිසාවෙන් ශෝකයද බයද හටගන්න. තණ්හාව දුරු කළ කල්හි කුමන බයක්ද කුමන ශෝකයක්ද? ගතසුව පිනිස ගේලවාටරන් මාලේ බඳී හිතසුව පාතා දිවරය දෙක දුකම විඳී පස්කම් ගුණය ලැබුණත් සාසේ රෙටෙම මදී කොතරම් මෙතත් සමහරමිනි සුන්ට මදී ඇස කන නහය පිනවාගෙන තුටු වෙනවා දිව සහ සිරුර තව දුරටත් සනසෙනවා එනමුත් සතුට නැත පසුවට දුක් වෙනවා තණ්හාවෙන්ම මිනිසුන් නොමගට යනවා සසරට දුකයි තණ්හා සිත ඇතිවීම සිත දමනයෙන්
ඇත සසරේ නැවතීම ඇති වී නැසෙයි නැත කිසිවක පැවතීම ඇයි මේ තවත් එහෙනම් අපේ පැවතීම තෙරුවන් ගුණ ශ්‍රද්ධා හිතින් අභිවන්දනය කරමින් අද මම ඔබට කාව්‍යමය ධර්ම දේශනාව තුළින් පහදා දෙන්නට සූදානම් වන්නේ ජාතක පොත් වහන්සේ අපට ගෙනහැර දක්වන කාම ජාතක කතා පුවතයි. තම කෙත්‍යාය ගම් වතුරින් වෙනසීමට ලක්ව එයින් ශෝකයට පත් බ්‍රාහ්මණයෙකු ධර්මයෙන් සූපත් කළ භාග්‍යවතුන් වහන්සේ එයින් පසු මෙම ජාතක කතාව දේශනා කොට වදාළසේක. දකිමි ලොවේති පිරිහෙන මිනිසුන් තණ්හාවෙන් යන වසඟට සිතමියොන් හාට පිහිටක් වන්නට සම්බුදු හිමියන් දෙසුලෙසට ගිලෙමි දහම් තේර සැදැහැති සිතුවිලි මතු කරගන්නට මගේ සිතට නගමි කාම ජාතකයේ පුවතද පින්වත ඉමිහිරි කවි බසට බාරනෙස් පුරවර බඹදත් නිරිදුට පුත්තම දෙදෙනෙකි දෙන සතුට ලොකු පුතු යුවරාජ තනතුරේ හිඳුවා සිනිවි පදවිය දෙයි පොඩි පුතුට අනියත දහමි නියමය පහදා කාලය පෙරලෙයි සිව් අතට පරලොව යන්නට සිදුවිය දවස බරණැස් පුරවර දල ඇතුට ඇමිති පිරිස ලොකු පුතුහට රජකම දෙන්නට කෙරුවා තීරණය දෙවන කුමරු යුව රජ ලෙස පස් කොට රට කළ යුතු වෙයි පාලනය එපා එපා මට රජකම කුමටද මලයට දෙනු රජ ආසනය එහිනම් යුව රජ තනතුරේ හොබවනු එයයි සම්මතේ භාෂණය. පින්වත්නි පෙර එක් සමයක බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල ඔහුගේ හදිසි මිය යාමෙන් රජුගේ වැඩිමහල් පුතුට යුව රජකමත් දෙටු පුතුට රජකමත් පවරන්නටද ඇමති මණ්ඩලය විසින් තීරණය කරනු ලබනවා. ඒ මොහොතේදී වැඩිමහල් රජකුමරු මලනුන්ට රාජ්‍යය පවරා සෙනවි තනතුරත් බාර නොගෙන රජගෙයින් පිට වී යන්නේ
නිදහසේ ජීවත් වීමේ ආශාවෙන්. රාජගෙයිනෝ සීට රාහසේම වෙස් වාලාගෙන බැල මෙහෙවරක් ඇති තැනකුත් සොයාගෙන සිටු මැදුරකට ඇවිදින් දුක කියාගෙන මෙහෙවර කරයි සාගින්දර නිවාගෙන මෙහෙවර කළත් රජ තේජස සිටුට පෙනේ සැකයට කරුණු සැකසෙනවා දිනෙන් දිනේ විමසයි කරුණු දිනයක පා සිටුගේ සෙනේ මාහට ඇත්ත පවසනු මැන කුමරුවනේ බරණැස් පුරේ රජකම අතහැර ආවේ ඔබමය සිටුතුමනි මාහට අත පෑවේ නොකියනු මෙගෙන කාටත් කර ලමිසේවේ දෛවය විලසමයි සැමදය සිදුවේ පින්වත්නි මේ සාකච්ඡාවෙන් පසු තමගේ බැල මෙහෙවර කරනු ලබන්නේ බර්ණස් රජකුමරා බව දැන ඔහු ඒ නිදහස් කොට සියලු සැප සම්පත් දෙමින් සිරියහන් ගබඩාවක තබා පෝෂණය කරන අවස්ථාවේ රාජ්‍ය බදු අය කරන්නත් මෙම සිටු මැදුරටත් පැමිණෙන ඒ මොහොතේදී සිදුවන්නේ මෙවැනි දෙයක්. කුමරුනි ඔබ රැක ගනිමින් දිවි රකින්නේ අපම නේද අපගෙන් අය බදු ගන්නට එපා කියා කියනවාද එසේ අය බද්දෙන් මුදවමියේ මහවැඩක්ද මුළු ගම නිදහස් කරවමි අය බද්දෙන් බැඳුණු යෝද මගේ සොයුරයි බරණැස් පුර රජකම් දැන් කරවන්නේ ඔහු හට පණිවිඩ යවන්න නැහැමයි මම පැකිලෙන්නේ මෙගමින් අය බදු නොගෙවනු කියලයි පණිවිඩ දෙන්නේ ඉන් පසුවට මෙහෙම දෙයක් බරණැස් පුර සිදුවෙන්නේ මෙපුවත සුගමින් ගමට මිනිසුන් සිටු ගෙට එනවා කුමරු ලවා රජුට කියා බද්දෙන් නිදහස් වෙනවා නිදහස ලැබූ ගම්වල අය මේ කුමරුට පැහැදෙනවා පුහුදුන් ගති නිසා ඔහුට තණ්හාවද ඇති වෙනවා
අය බදු හල හැම ගමකම අයිතිය මාහට ඕනේ යනුවෙන් පණිවිඩ යැව්වා නිරිදොට දවසක් ගානේ අතහැර ගිය රජදහනම නැවතත් නිල්ලෙනවානේ තණ්හාවේ තරම පෙනෙයි කාටත් වලකනු බෑනේ බදු මුදලින් නිදහස්සෝ ජනතාවගෙන් ලැබෙන කීර්තිය ප්‍රශංසාව නිසාවෙන් අතහැර රාජ්‍යයේ ගම්දනව් තමන්ට අවශ්‍ය බව කීමි මලනුන්ට එම නැතිනම් දැන් රජ කරන බඹදත් රජුට විටින් විට පණිවිඩ යවන්නට දුන්නා ඒ මොහොතේ තම අයියන්ඩියට සෙනවිරත් තනතුරත් පසු යුවරජ තනතුරත් දෙන්නට කැමති වුණත් ඔහු දැන් රාජ්‍ය වටලන්නට සූදානම් වුණා මාතු වී රෝගයද තණ්හා කුහක කාමී මෝහය පිරි විස කාටුසේ ඔහුගේ ලැමේ පිරිසක් එකතු කොට හිඳිනා පාසල් ගමේ බරණැස් නුවර වාටලයි මේ කුමරු තෙමේ මට රජ පදවි දෙනවද යුද කරනවද යන පණිවිඩය යැව්වා කඳ උරෙහිඳ ඔබ හට උරුම රට පිළිගනු මැනවි අද කිම යුද වැදුම් අයියේ දෙපිලකට වැද මහරජු කිව්විලෙස ඔහු රාජ පදවි ලබා බරණැස රාජ කරයි රාජ සම්මතය තබා එයි තණ්හාව තවමත් පසු පසෙම තමා රටවල් දෙක තුනක් සතු කරගනිමි නොබා පින්වත්නි එදා බරණැස් රජු යුද වදින්නට සූදානම් වන වැඩිමහල් සොයුරාට රාජ්‍යයේ පවරා දී ඉවත් වන්නේ යුද වැදීමෙන් වන අනාර්ථය හා අපකීර්තිය නිසාමයි. රාජ්‍යය ලැබූ පසු එහි සැප සම්පත් ලැබෙන කල තවත් රටවල් කිහිපයක් අත්පත් කර ගැනීමේ තණ්හා හිතක් ඔහුට ඇති වුණා. මේ කාරණේ දුටු සක්දෙව් පමුණු වේශයක් ගෙන මනුලොවට සම්ප්‍රාප්ත වෙන්නට දුණා. අපි දැනගනිමු ඒ මොහොතේ සිදු වූයේ කුමක්ද කියා. බමුණු වේසක් ගෙන සක්දෙව් වෙන්නේ
රාජ්‍ය මැදුරට නොදු රෙහි නවතින්නේ රජු දැක්මට ඇවැසිය පවසන්නේ බමුණව මහරජු වෙත කැඳවන්නේ රහසක් ඇත නිරිදුට පවසන්ට අනදෙයි පිරිසට එතැනින් යන්ට හැක රටවල් තුන කුත් මට දෙන්ට කරනු කියන්නට අවසර දෙන්ට කෙලෙසද එය අපි ඉටු කරගන්නේ දැන් මෙම මමසේ නාසකසන්නේ එහෙනම් මහරජ මම පිට වෙන්නේ සුදුසුම මොහොතේ නැවතත් එන්නේ පින්වත්නි එදා රජු හමුවීමට වෙස්වලාගෙන පැමිණි සක්දෙව් තෙමේ තවත් රටවල් දෙක තුනක් අල්ලා ගැනීමට පහසුකම් ඇති බව පවසා සේනා සංවිධානය කරනු ලෙස දැනුම් දී පිටත් වී යනු බමුණ එනතුරු බලා හිඳින රජු ඇමතිවරුන්ට ඒ බව පවසන එවිට ඇමතිවරුන් පවසා සිටින්නේ බතින් බුලතින් බමුණට සංග්‍රහ නොකළ නිසා නැවත නොයන බවයි ඒත් බමුණා සොයාගෙන එන ලෙස ඇමතිවරුන්ට අනකරනු ලබනවා බමුණා සොයා ගිය මුත් කිසි තැනක නැත ඇමති පිරිස එතියලි මහනිරිදු වෙත මහරජතුමනි කලකිරුණා ඔහුගේ සිත බැලුවෙමු සෙව්වෙමු ඔහු නැත කිසිම අතට ලැබුණු සම්පත ඉවතකට දමා ලත වෙමි අහෝ එය මාගෙම වරද තමා ලත වෙයි රජු නිතර කඳුලින් දැස් තෙමා තණ්හා හිතක හැටි පින්වෙත ඔහුම තමා වියලී ගියත් රජුගේ ලය දරුණු ලෙසින් අක්මා පපු කැවුතු තද වී සිරුරු දෙසින් ඉවසන්නට නොහැක වැගිරෙයි කඳුළු ඇසින් මේවා සිදු උනේ අයියෝ මගේ දොසින් පින්වත්නි සක්දෙව් තෙමේ රජුට ඇති කළ බලාපොරොත්තුව නිසා දැන් ඔහු තණ්හාව නිසාම රක්ත අතිසාරය නම් රෝගයේ වැළඳී අතිශයින්ම පීඩාවට පත් වෙනවා. ඒ අතරේ කොමගේ රාජ්‍ය තුල කියමින් දුදවන්නට දුණා. රජු මරණාසන්න අවස්ථාවට පැමිණ සිටින මොහොතක් මේ මොහොත
රජුගේ ව්‍යාධිය දැනගත් බෝසතාණන් වහන්සේ දිසාපාමුක් ඇඳිරි දුගෙන් ශිල්ප ලබාගෙන බරණැසට පැමිණෙන්නට වුණේ රජුගේ ව්‍යාධිය දැනගෙන. වෙදෙක් බරණැස ඇවිත් කියලා රජුට දෙනු මෙන පණිවිඩ තක්සලා වෙදී ඉගෙන ගත්තෙමි සුව කරන ආයුධ ලෙඩ දක්ස වෙදවරු කලත් පිළියම් නොමැත මෙහි පෙන්නුවේ වැඩ බාල දරුවෙක් කුමට ආවද ඔහුට නැහැකිම මැන ඉඩ ආනියාවෙන් යමක් දීලා පිටත් කෙරුවොත් මය හොඳ ඔබේ වැටුපෙන් මට පලක් නැත කරමි පිළියම් ළඟහිද එසේනම් කළ මැනව පිළියම් ඉඩ තිබේ මෙදිරියේ මැද නාඩි බැලුවා දෙනෙත් බැලුවා රෝගයක් නම් නැහැ තද නොබව මහරජ තුමනි ඔබ හට කරමි පිළියම් නිසි ලෙස රෝගයට කාරණා කිම දැයි දත යුතුයි එහි අදහස රජුට ලෙක්ජා වක්ය දෙනුනේ මුවින් නෙගුනේ නැත බස හේතු නොම දැන කරන වෙදකම් තවත් නංවයි උදහසේ පින්වත්නි රජතුමනි රෝග නිධානය නොදැන පිළියම් කිරීම සුදුසු නොවන්නකි. එවිට මහරජු බෝසත් වෛද්‍යවරයාට තමන් වෙත පැමිණි බමුණෙක් රාජ්‍ය 3ක් ලබා දෙන බව පැවසූ අයුරුත් ඔහුට බතින් බුලතින් සංග්‍රහ නොකළ අයුරුත් එබැවින් මේ බමුණා නැවත නොපිමිණ අයුරුත් සිතූ පැතූ දේ නොලැබීම නිසා තමන් රෝගාතුර අයුරුත් පවසා සිටිනවා. බමුණා කියූ දෙහිඳයි ලෙඩ වෙන්නේ මගේ රෝගයට පිළියම ඔබ මයිදන්නේ සිත ලෙඩ වෙලා එනිසයි ගත වේවුලන්නේ මෙලෙස එදා මහනිරිදා පවසන්නේ මහරජතුමනි තණ්හාවම ලෙඩක්මය
සැමදාමත් දුකක්මය ලෝභය සිතේ ඇතිවන ගිනි කඳක්මය මේ ලෙඩ රෝග ඔබ හට වූ දුරක්මය මහරජතුමනි මේ පිළිබඳ සලකන්නේ තණ්හා ක්ලේශ ගින්නෙන් ඔබ නොදැවෙන්නේ එම විට හැකිය නිදුකින් ජීවත් වෙන්න මගේ අවවාද දැන්වත් පිළි අරගන්න නොලැබූ දෙයට ඇතිවෙන වේදනාවට ලැබගත් දෙයක් වෙනසෙන ලෝනියාවට හෙළමින් සුසුම් උන්නොත් යයි විනාසෙට එමයි නිරිද ලෙඩටත් මුල පෙනේ මට මේ විලසින් බෝසත් වෛද්‍යවරයා රජුට කරුණු පහදා දෙමින් ඔහුගේ මානසික රෝගය සුවපත් කරන්නට උත්සාහ වුණා. සයුරට කෙතරම් ජලය පැමිණියා සෑහීමටපත් නොවන්නේ යම්සේද එලෙසින්ම සත්වයා පංචකාම ගුණය කෙරෙන් අප්තෘප්තිමත් වන අයුරු දක්වන තව තවත් ඕදාන් ලබා දෙනු ලබනවා. කොතරම් ජලය ගැලුවත් මහා සයුර බලා නොපිරෙයි මුහුද පෙරලින් පැන මිගොඩ බලා එලෙසයි නිරිද මිනිසත් සිත සතුටු වෙලා ඇති දේ නොරැක දුක් වෙයි සෑම අහිමි වෙලා මහදර කඳන් ගින්නට නෙත සෑහෙන්නේ දැවෙමින් ගියත් යලි යලි දර පිළිගන්නේ මෙලෙසයි මිනිස් සිතුවිලි නැතස් තුටු වෙන්නේ එනිසයි මිනිස් පරපුර අද ලෙඩ වෙන්නේ කාමය කෙරේ තණ්හා සිත ඇතිවීම මියගිය කාලෙට නිරයට යයි ඇතැම් විට මෙය ඇත්තක්ය හැමදාමත් ඔබට මට රජුගෙන් නිදුක් වෙනු මැන සතුටින්ම සිට මෙලෙසින් කරුණු පහදා දුන් කල්හි රජු
තම සිතේ ඇති වූ රෝගයනුත් ගතේ ඇතුණු රෝගයනුත් පහව ගිය බව බෝසත් වෛද්‍යවරයාට දන්වා ඔහුට බෙහෙවින් ප්‍රශංසා කරනු ලබනවා. කාම පරිදාහෙන් වස්තු පරිදාහෙන් තමන් ගලවාගත් හේන් ධාර්මිකව රාජ්‍ය විචාරන්නට රජුට අදහසක් දැති වුණා. බෝසත් මේ දුට රාජුගේ හිත පැහැදෙනවා නෙක නෙක ප්‍රසංසාමුවගින් මතුරනවා සුවපත් ගතින් දැහැමින් රටේ කෙරෙවෙනවා දහමේ අගය කාටත් දෙන් වැටහෙනවා බෝසත්තුමා හිමවෙත පියමෙන්නේ වඩමින් බවුන් සිව් දෙහෙනද ලැබගන්නේ දෙහෙනේ සුවය විඳිමින් පරලොව යන්නේ බඹලොව ඉපිද සුවසේ කල් සපුරන්නේ තණ්හා සිතේ විසකුරු බව පාසක් විය සිව් පිරිසටම සදහම් මෙස ආවදිනිය දානය කෙරේ කොයි කවුරුත් එකතු විය ජාතක පුවත මේ ආයුරින් නිමාවිය අද දවසේ කාව්‍යමය ධර්ම දේශනාව ඔබට දේශනා කරන ලද්දේ ජාතක පොත් වහන්සේ අපට කියා දෙන කාම ජාතක කතා පොතයි. ඒ බෝසත් වෛද්‍යවරයා වන්නේ අප මහා බුදුරජාණන් වහන්සේමයි. රජෙක් ලෙඩ කළ තණ්හාව නම් රෝගය නුවණින් දැක චිත්ත සමාධියෙන් සුවපත් වන්නට ඔබත් ධර්මයේ පිහිටන මෙන් අපි ආරාධනා කරමු. කම් සැප කෙරේ ගිජු වීමෙල පෙන්න එපා තණ්හා හිතට දාසව වැඩ කරනු එපා මෙහෙමත් පාපෙට අත පොවනු එපා අනුවන කාමින් මිනිසුනි වැන සෙන්න එපා තණ්හා ඇඳුරු තිමිරය නොම ගැටෙන විට ඇතිවෙයි දෙලොව සැනසුම දුක දුරස් කොට මේ ගැන හැදිය දැනගෙන බල මෙනෙහි කොට ලැබගමු තුන්
දකිත්වා සියලු දෙනා ලොවේ නිවන් දකිත්වා දේශකයාණෝ දඹහැර ධර්මරාජ විහාරාධිකාරී කාව්‍ය ශ්‍රී විශාරද පූජ්‍ය උලුක්කුලමේ ශාසන සිරි ස්වාමින් වහන්සේ පිටපත් සහ රචනය සගම අනෝමදස්සී ස්වාමින් වහන්සේ කාම ජාතක කතා පුවතයි ඒ ශ්‍රවණය කළේ